බුදු අම්මෝ ඔයාගේ ගෙදරත් මෙහෙමද? බාත්රූම් එක පොදු වැසිකිළිය වගේ. මම බලන තැන විචුරන බඩු දූවිලි පීකිලා. මම සිවිලම දිහා වහල දිහා බලන්නේ නැහැ මකුණු දැන්. ඔයාත් එක දවසක් හරි වෙන ගියක් ගැන මෙහෙම කියලා තියනවද? මුලින්ම කියන්න ඕනේ මම මේ වීඩියෝ එක කරන හේතුව මොකද්ද කියලා. මම ගියස් කරන වීඩියෝ එකක් අපේ හස්බන්ඩ් සමාජගත කරලා තිබ්බා. ඒකට ආපු කමෙන්ට් කියවද්දී හස්බන්ඩ් කිව්වා ඉතින් ඔයා වැඩ කරනකොට ඔයා පාවිච්චි කරන ටිප්ස් ටිකක් කියන්නකෝ කියලා ෂෙයා කරගන්න කියලා. මේකයි මේ වීඩියෝ එක කරන්නේ. දැන් අහන්න එපා ඔයාට ගේයස් කරන්න ඩිග්‍රී එකක් තියෙනවද කියලා. නෑ මට ගේයස් කරන්න ඩිග්‍රී එකක් නෑ. අහන් ඉන්න බැරි නම් ස්කිප් කරලා යන්න. මේ දේවල් ඔයාගේ ගෙදර සයිස් එක, ඒ කියන්නේ ප්‍රමාණය ඒක අනුව වෙනස් වෙනවා. ඒකට ඔයාට ඉන්න දරුවන් ගණන අනුව වෙනස් වෙනවා. එතකොට වැඩ කරන්න උදව් කරන්න කී දෙනෙක් ඉන්නවද කියලා හිතන්නකෝ. ඒ අයත් එක්කත් වෙනස් වෙනවා. දරුවන්ගේ වයස අනුවත් වෙනස් වෙනවා. ඒ නිසා මට බනින්න නැතුව මේ දේවල් විවිධාකාරව විවිධ විදිහට වෙනස් කරගන්න ඔයාට හැකියාවක් තියෙන්න ඕන බව කරුණාවෙන් සලකන්න. මොකද මම හිතනවා දැන් අලුත් ජෙනරේෂන් එක හැමදේම ෂෙයා කරගෙන කතා බහ කරලා කරන්න කැමතියි. ඉතින් මාත් මේක ෂෙයා කරගන්නවා අහන් ඉන්න. මුලින්ම කියන්න ඕනේ ඔයා ඔය ගේයස් කරන වැඩේ පටන් ගන්නෙ වෙන කවුරු හරි බලන නිසා නා. වෙන කෙනෙක් බලනකොට ලැජ්ජ හිතන නිසා නා. ඔයා මේ වීඩියෝ එක බලන්න එපා. හරියන්නේ නැහැ. මේක ඔයා ආසාවෙන්, ඔයාට ආසාවෙන්, ඔයාගේ හිතට ආසාවෙන් කරන්න පුළුවන් නම් විතරක් කරන්න. මම කියන ටිප්ස් ටික පාවිච්චි කරලා ඔයාට ඔළුවට වදයක් කරගන්න නැතුව මේ දේවල් කරගන්න පුළුවන් ඒක ෂුවර්. මුලින් පටන් ගමු ඔයාගේ ගෙදර ෂූ රැක් එකෙන්. ඒක පේන තියෙනවනේ නේද? ෂූ රැක් එකේ මොනවද තියෙන්නේ? කවදාවත් දාන්න නැති අර ඇම්බර්ලිලා ගිහපු ෂූස් තියෙනවනේ. සෙරප්පු, සපත්තු ආදී දේවල්. ඒකට චූටි බබාලා චූටි බබාලා ඉන්නවා නම් ඒගොල්ලෝ අර මාසේ ඉඳලා විතරම දාපු ඒවා තියෙනවද? ඇයි ඒවා තියන් ඉන්නේ? වෙන කෙනෙක්ට දෙන්න. සයිස් එක මදි වෙච්ච ඒවා වෙන කෙනෙක්ට දෙන්න. ඇයි ඔයාගේ ඒවා? අර කැඩිච්ච ඒවා ආයි හදලා දානවා කියලා හිතන්නේ තියන් ඉන්නේ. හැබැයි අලුතෙන් දැක්කම ඒවා දන්නවනේ. ඒවා දානවා ඊළඟ ෂූ රැක් එකෙන් පුරවනවා. අර පරණ ඒවා තියෙනවා. තවදාවත් හදන්නේ නැහැ. අනේ ඒවා අයින් කරන්න. ඒක හොඳයි. බබාලගේ අඩු පිටම තියෙන නිසා තියන් ඉන්නේ. බබාලගේ අඩු පිටම තියෙන නිසා තියන් ඉන්නේ. ඔයාගේ ඊළඟ බබාට දෙන්නද? ඊළඟ බබාට දෙන්න පරණ බබාගේ ෂූස් තියන් ඉන්නවා නම් මේක අහගන්න. අලු සපතුව සෙරප්පුවක්වත් ළමයට අරන් දෙන්න බැයි නම් ළමයි හද. මම ඒකේ පටන් ගන්නවා. ඒවා දෙන්න අය ඕන තරම් දෙන්න. හරි පිනක් ඒක. දෙවෙනි තැන තමයි ලොකුම තැන. ඒ තමයි ඇඳුම් අල්මාරිය. ඇඳුම් අල්මාරිය තියෙනවා නේද? ඇඳුම් කවදාවත් අඳින්න නැති ඇඳුම්. කවදාවත් අඳින්න නැතුව කවදා හරි අඳිනවා කියලා හිතන ඒවා. ඒ වගේ කවදා හරි අඳිනවා කියලා හිතාගෙන අල්මාරියව පුස්කාලා අයින් කරපු ඇඳුම් තිබ්බ ඉතිහාසයකුත් තියෙනවා නේද ඔයාට? ඉතින් ඇයි තවත් ඒ වගේ ඇඳුම් තියාගන්නේ? ඇයි තියාගන්නේ? තියාගෙන විසික් කරන්නද? අනේ කාට හරි අඳින්න පුළුවන් කෙනෙක්ට දෙන්නකෝ. හිතත් නෙවෙනවා. පිරිසිදු. අල්මාරියත් පිරිසිදුයි. නෙවෙනවා. විශේෂයෙන්ම බබාලගේ ඇඳුම්. බබාලගේ ඇඳුම් බබා නිව්බෝර්න් ඇඳුම් ඉන්නම තියෙනවා. ඒ කියන්නේ ඒව තියන් ඉන්නවා. ආසාවට තියාගත්තට කමක් නැහැ. විශේෂ අවස්ථාවක ඇඳපු ඇඳුම්. ඒකෙන් බබා මුලින්ම ඇඳපු ඇඳුම් ඒ වගේ විශේෂ අවස්ථාවල ඇඳපු ඇඳුම් එකත් එකක් තියාගන්න. අන්තිම ඒවා ටික පොඩ පැක් කරලා පැත්තකින් තියාගන්න. හැබැයි හැම ඇඳුමම තියාගන්න එපා. බබා මේ මාසේ අඳින්න එක ලබන මාසේ අඳින්න බෑ නේද? හැබැයි තියන් ඉන්නවා. දෙන්නේ නැහැ කාටවත්. දෙන්න කාට හරි ඒවා ඕන කරන අසරණ දරුවෝ ඕන තරම් ඉන්නවා. දෙන්න. ඒක ඉතින් බබාටත් ලැබෙයි. අලුත් ඇඳුම් පුළුවන් නම් අරන් දෙන්න. මං කිව්වේ ඉතින් අර වගේවත් පාවිච්චි කරන්න පුළුවන් විදියට පිරිසිදු කරලා පිළිවෙල කරලා දෙන්න. ඒක පිනක්. ලොකුම දේ යට ඇඳුම්. යට ඇඳුම් බලන්න බැරි තරම් ඒවා අයින් කරලා දාන්න. පිල්නේ අයින් කරන්න. තුන්වෙනියට යන්නේ බබාගේ සෙල්ලම් බඩු පෙට්ටියට. අවධාරණයෙන් කියනවා මේ වැඩේ ළමයි ගෙදර නැති වෙලාවට කරන්නේ නැත්තම් මට බනින්න එපා. හලන්න ඔක්කොම ටික හලන්න සෙල්ලම් බඩු ඔක්කොම හලන්න. හලලා බලන්න ඔක නිව් බෝල් තියෙනවා, ඉදි කටු තියෙනවා, කටු තියෙනවා, හැමදේම තියෙනවා. අපේවත් තියෙනවා. ජිල් බෝල් ඉඳලා හැමදේම පෙට්ටියේ තියෙනවා. ඒවා ළමයට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ බලද්දි. ඕකේ තියෙනවා බලන්න බබා චූටි කාලේ පාවිච්චි කරපුවාට ගෙජ්ජි වල සෙල්ලම් බඩු ඒකක් තියෙනවා. ළමයා අල්ලන්නේ නැහැ. ඇයි අර අත් කැඩිච්ච කකුල් කැඩිච්ච මොනිකෝ මූණ විකුණුති වෙච්ච උන්. ඒක සෙල්ලම් කරන අලුත් ටොයිස් එක. ඒක ගණන් ගන්නේ නැහැ. එතකොට තව තියෙනවා අර බෙලි කැඩිච්ච ඒවා ටෙඩි බියාලා. එතකොට ඉන්නවා මේ අර කාර් තියෙනවා. රෝද ගැලවිච්ච කාර්, වෑන්, ලෝරි, බස්, ට්‍රක් එතකොට මොනවද බැකෝ ආදී තව ගොඩාක් જાති තියෙනවා. ඒවා තයින් කරන්න තියන් ඉන්නවා. ළමයා සෙල්ලම් කරයි කියලා. ළමයා සෙල්ලම් කරන්නේ නැහැ ඒවත් එක්ක. ඒවා පේන්න තියෙන නිසා ඒගොල්ලෝ එළියට අදිනවා. එළියට ඇදලා එහෙම තියෙන ඒගොල්ලෝ වැඩක් කරනවා. ඕවා අයින් කරන්න. ඕවා මග අරින්න. ඒගොල්ලන්ට මග අරගන්න බැයි නම් ඕවා ඔයා අම්මා වෙන්න බෑ. ඒගොල්ලන්ගේ මොකද අපි ඒගොල්ලන්ට නොදෙන්නේ තව කොච්චර දේවල් කරනවද? ඉතින් ඒගොල්ලන්ට නොදෙන්නේ ඕක අස් කරගන්න බැයි නම් ඔයා අම්මා වෙන්න කොහොමද? පොඩි අය ගත්තාම තව කියන්න ඕන එකක් තියෙනවා බබාලගේ පාට පැන්සල්. එතකොට චෝක් කෑලි. එතකොට පලන මේ චිත්‍රාංග පොත් ඕවත් තියෙනවා. ඒවා වැඩක් නැහැ කියලා බලන්න පොත්. ඉතින් ආසාවට එකක් විතර අරන් තියාගන්න. අනිත් ඒවා ගොඩ ගහලා තියාගන්න එපා. යාට වැඩකුත් නැහැ. ඔයාට වැඩකුත් නැහැ. කාටවත් වැඩක් නැහැ. එතකොට මම ඔය කියන්නේ චෝක් කෑලි දැන් පාට 12 තිබ්බම එතනින් බබෙක්ට නෑ පාට අර කෑලි ඒවයි ලොකු. මේ ඔක්කොම තියෙනවා. ළමයට පුරුදු කරන්න ඒක චෝක් එක ඉවරනවා. තව චෝක් එකක් දෙන්න. එතකොට තව පැන්සලක් ඉවරනවා. තව පැන්සලක් දෙන්න. ඔක්කොම ටික එතන ගොඩ ගහලා ඒ ටික එළියට හැලුවට පස්සේ අනේ මේ ළමයා මොනවද කරනවද මේ වස් කරන්නේ නැහැ කියලා දඟලන්න එපා. ඔයාට රස කරනකොට ඔයාට හරි අමාරුයි. ඒක ගොඩාක් ඒවා තියෙනකොට ළමයාත් එක්කම එකතු වෙලා රස කරන්න පුළුවන් මට්ටමේ જાති ටිකක් තියාගන්න. එතකොට යාට ලේසි ඒවට ලේසි කියන්නේ තියන්නේ නැහැ. හරි. අපි ළමයින්ගෙන් මිදලා යන්නේ කුස්සිය පැත්තට. කුස්සිය තියෙනවා හොඳ තැනක්. කුස්සිය තියෙනනේ වලම් මුල්ලක්. වලම් මුල්ලක් කියද්දි බලයි මොකක්ද මේ මුල්ල අපේ ගෙදර නැහැ කියලා නෑ තියෙනවා හැම ගෙදරම වගේ තියෙනවා. ඔය වලම් මුල්ලේ තියෙනවා හැම අවුරුද්දෙම කිරි උතුරන්න, කිරිබත් හදන්න ගත්ත මුට්ටි. හැම අවුරුද්දෙම ගන්නවා ඒවට හැම අවුරුද්දෙම ගත්තම විලිය වලට ටිකක් ඉන්න මුල්ලට දාලා. ඒවා පාවිච්චි කරන්නේ ඊළඟ අවුරුද්දෙත් ගන්නවා. ඒව දෙන්න කාට හරි. හොඳයි නේද ඒකේ වැඩි. ඇයි non stick pan? ඒ වගේ අර non stick ගැලවිලා තියෙන ඒවා තියන් ඉන්නවා. අර කැඩිච්ච වලම් හට්ටි ඒවත් තියන් ඉන්නවා. ඒතරට කෑලි ගැලවිච්ච මම මුට්ටි හට්ටි අර මැටික් බලන් ඒවත් තියන් ඉන්නවා. ඒවා කාට හරි දෙන්න. දීලා පිරිසිදු කරගන්න. අලුතෙන් ගන්නවා මිසක් ඒවා පාවිච්චි කරන්නේ නැහැ ඔයාලා. ඒවා පාවිච්චි කරන අය ඉන්නවා. අවශ්‍යයි ඉන්නවනම් දෙන්න. හොඳ තත්ත්වයෙන් තියෙන ඒවා.
අපි ඊට පස්සේ බාත්රූම් එකට. ඔය බාත්රූම් එකේ තියෙන බබාලා සෙල්ලම් කරන සෙල්ලම් බඩුවේ ඉඳලා එක්කිනාට බ්‍රෂ් ටූත් බ්‍රෂ් 4ක් විතර තියෙනවා. පරණ ඒවා ඉඳලම තියෙනවා. සමහරවිට මාරුලට පාවිච්චි කරනවා. ඉතින් නේද? අන්න ඒව ඔක්කොම අයින් කරන්න. ඒ ෂැම්පූ බෝතල්, ඉවර වෙච්ච අර ක්ලීනින් කරන්න ගන්න බෝතල් ඒවත් තියෙනවා. ඒවත් අයින් කරන්න. අලුත් ඒවා විතරක් තියාගන්න. මල් පැලයක් ගලවන්න හිතන්නවත් නැති මල් පෝච්චි තියෙනවා නේද එදී. මල් පෝච්චි වල මල් පැල පිරීච්ච ඒවා හැමතැනම තියෙනවා. ගේ ලස්සන කරන්න කියලා වටේම තියාගන්නවා. ගෙදර වැරෙන්න වල වටේම තියාගන්නවා. හැබැයි ඒවා පරිස්සම් කරනෝනේ ඔයගොල්ලෝ. මල් පැලයක්වත් ගලවන්නේ එච්චර පරිස්සම් කරනවානේ. එහෙම කරන්න වෙලාවක් නැත්නම් මල් පැල හදන්න එපා. ගේ ඇතුළට ගන්න ආටිෆිෂල් ප්ලාන්ට් එක ගන්න. එතකොට ඔයගලන්ට ඒක වතුර මුකුත් දානවා ලස්සනට තියලා තියන්න පුළුවන්. පොළ පාට හැට ආස නම් ඒකත් හොඳයි. ඒක හොඳ විසඳුමක්. වෙලාව අඩු නම් කරන්න ඕනේ හොඳම දේ බඩු අඩු කරගන්න. හැමදේම පුරවන්න එපා. විචුරන බඩු දකින්න දේ ගන්න එපා. අවශ්‍ය දේ විතරක් තියාගන්න. එතකොට ඔයාගේ ඔළුවට හරිය නිදහස් ගියස් කරන වෙලාවට. තව තියෙනවා පරණ බයිසිකල් කෑලි කැඩිච්ච. ඒකට පරණ පුඩු ප්ලාස්ටික් පුඩු කාණ්ඩු කැඩිච්ච. ආයෙ කමන්න අර වෑන් එකට දෙන්න පුළුවන්. එනේ අර වේස්මක්වත් ගන්න. මේ දේවල් ඔක්කොම කරා කියමුකෝ. ඊට පස්සේ අස් කරනකොට තමයි විශේෂම දේ කියන්නේ. ඒක බලන්න නම් ඊළඟ වීඩියෝ එක බලන්න. මොකද මේක දැන් දිග වැඩි.